Hi guys, සුබ දවසක් වේවා. සිලෝන් රේල්ස් අද අපි යන්නේ ඇලහැර ඇලට. මේ තමයි වසඹ රජතුමා නිර්මාණය කළ ඇලහැර ඇල. අඹංගඟ හරස් කරලා තමයි මේ ඇල හදලා තියෙන්නේ. ඇල දිගේ ඉස්සරහට යද්දී ඔන්න අපිට හම්බ වෙනවා විශේෂ තැනක්. ඒ තමයි දියබෙදුම. දියබෙදුම විශේෂ වෙන්නේ ඇලහැර ඇලේ වතුර මින්නේරි වැවට සහ ගිරිතලේ වැවට අරන් යන්න ඇල මාර්ග දෙකකට වෙන් කරන්නේ මෙන්න මේ දියබෙදුමේදී. දියබෙදුමේ ඉඳලා එක් ඇල මාර්ගයක් ගිරිතලේ වැව දක්වාත් අනෙක් ඇල මාර්ගයේ මින්නේරි වැව දක්වාත් මේ විදිහට බෙදීලා ගමන් කරනවා. මේ විදිහට එක ඇලක් ගිරිතලේ දක්වා කිලෝමීටර් 4කුත් මින්නේරිය දක්වා කිලෝමීටර් 5ක පමණ දුරක් යනවා. මේ වගේ තවත් වටිනා වීඩියෝ එක බලන්න සිලෝන් රේල්ස් එක්ක එකතු වන්න. YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්.